අද මම ඔයාලට කියලා දෙන්න මම මේ දාලා තියෙන වගේ ලස්සන කර්ස් එකක් ඔයාලගේ ලැප් එකේ හරි PC එකේ හරි කර්ස් එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේ කර්ස් එක කොහොමද ඔයාලගේ ලැප් එකේ PC එකේ කර්ස් එකට දාගන්නේ කියලා. ඔයාලා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන සර්ච් කරන්න mouse cursor කියලා. සර්ච් කරලා එන්ටර් කරාම මේ වගේ සර්ච් රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. පළවෙනි ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඊට පස්සේ මෙතන උඩම තියෙන සර්ච් බාර් එකේ සර්ච් බාර් එක ඔයාලට කැමති ආ සර්ච් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා එක එක themes වර්ග. මම මෙතනින් සර්ච් කරන්නම් මම කැමති ගේමින් mouse cursor වලට. ඊට පස්සේ මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. එතනත් ඔයාලගේ එක ඔයාලගේ කැමැත්ත අනුව මේ විදිහේ cursors download කරගන්න පුළුවන්. මම එකක් download කරලා පෙන්නන්නම්. මේ cursor එක උඩින් ක්ලික් කරාම මේ වගේ window එකක් open වෙලා මෙතන තියෙනවා download කියලා. ඒ download කියන එක දෙන්න විතර ඔයාලට තියෙන්නේ. ඒ දුන්න ගමන් ඔයාලගේ download කරන්න ඕන path එක select කරන්න වෙනවා. මම මේ විදිහට download දීලා save දෙනවා. හරි. දැන් ඔයාලගේ file manager එක open කරගන්න. ඕපන් කරගත්තාම ඔයාලා අර ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන තැන හොයාගන්න ඕනේ. ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන තැන හොයාගන්න දන්නේ නැත්නම් කෙලින්ම ගියා ඔයාලා ඩවුන්ලෝඩ් කරපු බ්‍රවුසර් එකට. ඊට පස්සේ එතන ඩවුන්ලෝඩ් කියන එක හොයාගත්තා. මේ විදිහට ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන ලොකේෂන් එක මෙතනින් ගිහින් මේ තියෙන show in folder කියන එක ක්ලික් කරපු ගමන් ඔයාලා ඒ folder එක තියෙන තැනට මේ විදිහට එක්කන් යනවා. හරි. ඉස්සෙල්ලාම ඔයාලා මේක unzip කරගන්න ඕනේ. මේ විදිහට right click කරලා extract all දීලා extract කරගන්න. එහෙනම් නැත්නම් ඔයාලට මේ mouse cursor එක add කරගන්න බෑ. හරි. මම දැන් යනවා මගේ setting වලට. හරි. මේ විදිහට setting open කරගෙන ඔයාලා උඩම search කරන්න pointer option කියලා. ඊට පස්සේ මේ වගේ window එකක් තමයි open වෙන්නේ. ඒ window එකේ මෙතන තියෙනවා pointers කියලා. ඒ pointer කියන එක click කරාම මේ වගේ එකක් එනවා. ඒකේ තියෙනවා use default browse කියලා. ඒ browse කියන එක ඔයාලා click කරනවා. ඊට පස්සේ මේ වගේ window එකක් open වුණාම ඔයාලා select කරගන්න ඕනේ අර file එක. ඒ කියන්නේ අපි download කරපු file එක හොයා ගන්න ඕනේ. හොයාගෙන ඒ file එක select කරලා open දෙන්න. ඊට පස්සේ මේ වගේ cursors එනවා. ඒ cursor එකෙන් ඔයාලා කැමතිම cursor එකක් select කරලා මේ විදිහට open දෙන්න. ඊට පස්සේ apply කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට ලස්සන cursor එකක් ඔයාලගේ PC එකේ laptop එකේ cursor එකට add වෙනවා. හරි. මම දැන් කලින් තිබ්බ cursor එක දාගන්න පෙන්නන්නම්. මේ ක්‍රමයේ පාවිච්චි කරලා ඔයාලගේ ලැප්ටොප් එකට PC එකට ඔයා කැමතිම කර්සර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් subscribe button එක කරලා පයින් පාරක් ගහ ගන්න ගමන් නොදන්න කෙනෙක්ට වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් කොල්ලනේ හැමෝටම ජය වේවා.